මල්වානේ නාටකය. මල්වානේ නාටකය ඉතාමත්ම නරක විදිහට අවසාන වෙන්න නියමිතයි. සහෝදර සහෝදරනි ඔයගොල්ලෝ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ නම පාවිච්චි කළා දේශපාලන අතකොළුවක් හැටියට මේ රාජ්‍ය සන්තක ඉදමකට බලහත්කාරයෙන් ගියානේ. දැන් ප්‍රාදේශීය ලේකම් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. සනත් විසාන්තගේ සහෝදරයා අඩාඩ හිර යනවා දැක්ක නේද? රාජකාරියට බාධා කිරීම රජය සතු ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළවීම වගේ ඒවා ටිකක් මේ සමහරලාට ඒ වගේ නඩුවක් එහෙම සෙට් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හොඳ වැඩේ තමයි දැන් කඩේ වහලා උතරින් මාරු වෙන්න. මොකද ඔගොල්ලෝ ශිෂ්‍ය සටන් කරන්න දන්නේ නැහැ. ඕගොල්ලන්ව මෙහෙව්ව හාදයා පැලවත්තේ ඉන්න මේ ඔය ජනතා විද්‍යාලයේ කාර්යාලයේ ඉන්න අමු මෝඩෙක්. මේකට ජනාධිපතිවරයා හෝ එහෙම නැත්නම් ජනතා විද්‍යාලයේ ඉන්න නායකත්වයන්ගේ සම්බන්ධයක් නැහැ. ඔය සාමාන්‍ය මේ මොනවා හරි තමන් වැඩක් කරා කියලා පේන්න ගොන් වැඩ කරන අය තමයි ඔයගොල්ලන්ව ඇන්දුවේ ඔයගොල්ලන්ව නෑවුවේ. ඉතින් ඒ නිසා ඊට පස්සේ ඔයගේ කණු කන්න පවුල ශිෂ්‍ය සටන් කරන්න පුළුවන් අය නෙමෙයි. ඔයගොල්ලන්ට සටන් පාට හරියට තෝරගන්න බෑ. සටන් පාට හරියට කියාගන්න බෑ. වැඩක් හරියට කරගන්න බෑ. හත් පොලේ නා ගන්නවනේ. අනිත් එක විශ්වවිද්‍යාලවල පොදු ශිෂ්‍යයොත් එක්ක එකතු වෙලා ශිෂ්‍ය සටන් කරන එක නැත්නම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එක ඒක ඉතිහාසය පුරා අන්තර් විශ්වවිද්‍යාලයේ බල මණ්ඩලයේ කරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ මේ දේශපාලන පක්ෂයක් අතකොළුවක් වෙලා ඒකේ නම අරගෙන ගිහිල්ලා ඔයගේ සමාජයෙන් පීජන්ගෙන වැඩ කරන්න එපා. දැන් බලන්න නිකමට දැන් ඔයගොල්ලන්ට මාධ්‍ය අනුග්‍රහය දුන්නේ කවුද? ස්වාධීන රූපවාහිනියයි ජාතික රූපවාහිනියයි සිරසයි. එතකොට අපිට වැඩේ තේරෙනවා රටේ ජනතාව වැඩේ තේරෙනවා මේක ඇත්ත අන්තරේ වැඩක් නෙමෙයි මේක අටවගත්ත මම දාපු නමනේ අර ෆියුචර් අන්තරේ කියන එක. ඒ වගේ මේ නිකන් බෝඩ් ලෑල්ලක් කියන එක. එතකොට මේ මාධ්‍ය කවුද ඔයගොල්ලන්ට අනුග්‍රහය ලබා දුන්නේ? ඊට පස්සේ කවුද ඔයගොල්ලන්ට ඔය මෝඩ සටන් පාටිය දුන්නේ ඔය මෝඩ මේ ක්‍රියාව කරන්න කියලා කිව්වේ. ඒගොල්ලෝ කරන්න කිව්ව එක්කෙනා දැන් පළාතේවත් නෑ නේද? නීති සභාවට ඔයගොල්ලන්ට යන්න උනොත් එහෙම අර සනත් විසන්තගේ අයියා යනවා වගේ ඔයගොල්ලෝ වෙනුවෙන් පෙන්නේ ඉන්න කවුරුත් නෑ. මොකද ඔයගොල්ලෝ රාජ්‍ය සතු ඉඩමකට බලෙන් ඇතුළත් වුණා. රාජකාරියට බාධා කරා. ප්‍රාදේශීය ලේකම් දැවරේට බැහැලා ඉන්නවා. ඊළනාකත්වයෙන් ඔයගොල්ලන්ට කිසිම සහයෝගයක් නැහැ පක්ෂය තුලේ. සහ මේ මම දැක්කර කවුද අපේ ගම්පහ ඉන්න මහින්ද ජයතිස්ස පොයිට ඉස්සලා ගියා මේ විහාරස්ථානයක් වටලන්න ගියා. ඒතකොට යක්කල පෙසමේ කාර්යාලය වැටලුවා. ඊයත් මොකක් හරි වොයිස් කට්ටයක් දීලා දෙනවා අපි මේ ශිෂ්‍යොත් එක්ක සාකච්ඡා කරනවා වගේ එකක්. මේ මිනිසුන් මේ ඇත්තටම ආණ්ඩුව නෝන්ඩි කරනවා. මම කියන්නේ නංගිලා මල්ලිලා පොඩ්ඩක් ඔය සමාජ මාධ්‍ය වල සාර මාධ්‍ය තියෙන ඔය සිරස දෙරණ සියත හිරු ඒ වගේ ඔයගොල්ලන්ගේ ප්‍රවෘත්ති වලට යට තියෙන කමෙන්ට්ස් ටික කියවගෙන යන්නකෝ. එතකොට ඔයගොල්ලන්ට හිතෙනවා ඔයගොල්ලන්ගේ සමාජය තුළ කොච්චර දුරට සමාජචිලට ලක් වෙලාද කියලා. එහෙම කරන්න එපා. අන්තරේ කියන්නේ පාළු ගෙවල් අල්ලපු එකක් නෙමෙයි. අන්තරේ කියන්නේ ජනාධිපති මන්දිර අගමැති මන්දිර වටලපු ඒ වගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන ශිෂ්‍ය සටන් වෙනුවෙන් පෙරමුණින්ලා ජයග්‍රහණය ලබා දුන්නේ ඉතාමත් විශිෂ්ට කීර්තිමත් ඉතිහාසයක් තියෙන සංවිධානයක්. ඉතින් ඒක බෝඩ් ලෑල්ල පොදු ශිෂ්‍යයාගේ එකකතාවයක් නැතුව අරගෙන දේශපාලන පක්ෂයක උමනාවට එක ජල්තර වැඩ කරාට පස්සේ සමාජය තුළ හම් වෙන ප්‍රතිචාරය තමයි ඔය නංගිලා මල්ලියට ඔය පේන්න තියෙන්නේ. ඉතින් පව් ඕගොල්ලෝ ඇත්තටම ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ සටන් කරන්න බෑ. ඕගොල්ලෝ සටන් පාට කියව ගන්නත් බෑ, විමුක්ති කියන්නත් බෑ. හරිද? බෝඩ් එකක් හඳ ගන්නත් බෑ. මාධ්‍ය සාකච්ඡාවක් කරන්න ඇවිල්ලා අර සිරිසි මාර අනාගෙන ඉල්ලන්නේ අනාගත්තේ. මල්ලිලා එන්න එපා ඒවට. හරිද? ඒ කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරත් එක්ක වැඩ කරනවා නම් ශිෂ්‍ය ව්‍යාපාරී ඉතිහාසය දන්නේ නැත් එක්ක වැඩ කරලා ඒ අරගල භූමිය වල ප්‍රායෝගිකව වැඩ කරලා ඉවරලා ඒ වැඩෙත් එක්ක සම්බන්ධ වෙලා හරි නිසි දේශපාලන ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙලා වැඩේට බහින්න. ජනප්‍රිය වාදී රැල්ලට පනින්න එපා පැනලා ඔය නාපු නෑම මම කියන්නේ ඔතනින් යන්න. ඔතනින් ඉක්මනට මාරුලා යන්න ලැජ්ජයි. හරිද? ඒ කියන්නේ ශිෂ්‍ය ප්‍රජාවටම ලැජ්ජයි. සමස්ත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවටම ලැජ්ජයි. ඕගොල්ලන්ට අර මිනිස්සු දාන කමෙන්ට්ස් බැලුවට පස්සේ බලන්නකෝ සමාජ මාධ්‍ය වල මේ මාධ්‍ය වල Facebook වල ඔය ප්‍රධාන මාධ්‍ය ජාල වල කමෙන්ට්ස් වල මොනවද ලියලා තියෙන්නේ කියලා. ඕගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕන තරුණ හැටියට. එහෙම පීචන් වෙන්න ඕන එකක් නෙමෙයි මේ අන්තර් විශ්වවිද්‍යාල බලපන්න කියන ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ. ඒක ඇහිලා මේ වෙන්න කීර්තිමත් ඉතිහාසයක් තිබ්බා. ඒකට මිනිස්සු එහෙම බනින්නේ නැහැ. ලොකු ගරුත්වයක් රටේ තිබුණා. ඕගොල්ලෝ කරේ ඇහිලා කාගේ හරි මේ මග පෙන්වීමකට ඇහිලා ඕගොල්ලෝ මෙතන පිස්සුවක් නැටුවේ. හරිද? දැන් හොඳ වැඩේ තමයි දැන් ඔයගොල්ලෝ හොදකලයි අන්න එක මතක තියාගන්න. දැන් මේක අපේ අන්තරේ නෙමෙයි කියනවා. දැන් අර රාජ්‍ය මාධ්‍ය අනුග්‍රහය නැහැ. ඊට පස්සේ ජනතාවෙන් තුන ඉහළ නායකත්වය මේකට දැඩි ලෙස කෝප වෙලා ඉන්න මේ මොඩ තීරණය ගත්තේ උන් එක්ක. ඒ නිසා සමහරවිට නීති ක්‍රියාත්මක වෙන්නත් ඉඩ තියෙනවා.
හොඳ වැඩේ තමයි සහෝදර සහෝදරයනි නංගිල මල්ලිලා ටික යන්න. ඔයගලන්ට ශිෂ්‍යාර්ගල කරන්න තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ පොතේ පතේ වැඩක් කරලා උපාධිය අරගෙන වක්කර රස්සා කළා මේ අම්මා තාත්තලා බලාගෙන ඉන්න. ඔයගලන්ට මේ වැඩේ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් අයට වැඩේ බාර දෙන්න. වැඩේ අල කරන්න එපා. අඩුව බවටපත් වෙන්න එපා කැම්පස් එක ඇතුලේ. එහෙම පීචන් වෙන්න එපා. සහ සමච්චල්ලයට ලක් වෙන්න එපා. කොල්ලෝනේ කෙල්ලෝනේ තරුණ ළමයිනේ. ඩිග්නිටියක් තියාගෙන ජීවත් වෙන්න එපා. මොකක්දනේ බලන්න කර මිනිස්සු කියන කතා. ඒව අහගෙන ඕකස්සේ ලගින්න එපා. අඩේ වහලා යන්න. ආයි ඔය පැලවත්තේ හරිද? ඔය ලනු දෙන මිනිස්සයා ඔය මිනිහා ආණ්ඩුවටත් ලනු දෙනවා. ඔයගොල්ලන්ට ලනු දෙනවා. ඔය ලනු කන්න එපා. හරිද? මොන හරි වගේ ලනුවක් දෙනකොට සටන් කරන බලවේග ශිෂ්‍ය ව්‍යාපාරේ ගන්න ඉතිහාසය ගන්න දන්න සෙට් එකත් එක්ක කතා බහ කරලා ඒකාබද්ධ වැඩකට එන්න. හරිද? දේශපාලන පක්ෂ මේ කියන මලයිලා වලට නටන්න යන්න එපා. එහෙම අන්තරේ එහෙම කවදාවත් හැසිරලා නැහැ. අන්තරේ පොදු ශිෂ්‍යස් එක එකතාවයට පත් කළ ඕගොල්ලෝ දන්නවනේ වැඩ කරන හැටි නේද? ඒ විදිහට වැඩ කරන්න. හරි. ඉතින් දැන් ඉතින් හොඳ වැඩේ නාට්‍ය නිමාවට පත් වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂක හොයාගන්න නැහැ, තිර රචකයා හොයාගන්න නැහැ, සල්ලි දාපියෝ හොයාගන්න නැහැ. ඒක නිසා හොඳ වැඩේ තමයි නඩුව අට්ට ගන්නේ නැතුව ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ පව් කරුණාකරලා උතනින් චුත වෙලා යන්න. තවදුරටත් මේක සමාජයේ ඉස්සර අපිට විහිළුවක් කරගන්න යන්න එපා. ඔයගොල්ලෝ වෙනින් කවුරුත් පෙඩින්නේ නැහැ කියන එක දැන් හරිම පැහැදිලි. ඊට පස්සේ කවදාවත් ජීවිතේ වගේ මොඩ වැඩ කරන්න එපා. මේ දේශපාලන පක්ෂ වලට කඩේ ගිහිල්ලා තමන්ගේ ජීවිත නිකන් අපරාධේ නාස්ති කරගන්න එපා. ඔයගොල්ලෝ මේ ඇත්තටම මේ තරුණ ළමයි ඔයිට වඩා ආත්ම ගෞරවයක් එක්ක වැඩ කරන්න ඕනේ. මං කියන්නේ මං කියන එක අහන්න එපා. නිකන් ඉන්නේ මං කියවන්නකෝ ඒ කමෙන්ට්ස් Facebook එකේ වෙබ්සයිට්ස් වල ඔය මාධ්‍ය ජාල වල යටින් දාලා තියෙන කමෙන්ට්ස් කියවන්න. කමෙන්ට්ස් කියුවට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝ මොන තරම් පීචන්ද කියලා. ඔය කරපු වැඩේ කොච්චර ගොබ්බ වැඩක්ද කියලා ඔයගොල්ලන්ට තේරෙයි. ඒක තේරුම් අරගෙන අනේ සහෝදර සහෝදරනි ගෙවල් වලට යන්න.